සුබ දවසක් මගේ යාළුවනේ. අද බලමු ඔලොක් මැෂින් එකේ මූලික කොටස් මොනවද කියලා. මේ ඇවිල්ලා ටෙස්ට් ස්ටෑන්ඩ් එක, මේ ට්‍රෙඩ් කප් එක, මේක ඇවිල්ලා පෝටඩ් ඔලොක් එකක්. ඔයාලට පයිට්‍රෙඩ් එකක් ඕන වුණොත් නූල් 5යි ටෙස්ට් ස්ටෑන්ඩ් එක තමයි ගන්න ඕන. මේක ඇවිල්ලා නූල් 4 ටෙස්ට් ස්ටෑන්ඩ් එකක්. අර වගේම තමයි මේව නම් ගොඩක්ම පාර්ට් ඩැමේජ් වෙන්නේ නැහැ. මට කියන්නේ ට්‍රෙඩ් ගයිඩ් කියලා තමයි කියන්නේ නම්. හරිනම මම ඩිස්ප්ලේ එක දාන්න. මේ වගේ ටෙන්ෂන් පෝස්ට් 4ක් තියෙනවා. මෙතනක් තියෙනවා ට්‍රෙඩ් ගයිඩ් එක. මෙතනක් තියෙනවා සිංගල් නීල් එක වගේ ටේක් අප් ලිවර් එක. ටේක් අප් වෙන එකක් තියෙන ලිවර් එකක් තියෙනවා. මෙතනක් තියෙනවා ටේක් අප් වෙන එක. ඊළඟට තියෙනවා මෙතන නීල් ට්‍රැම්ප් එක තියෙනවා. ෆ්ලෝට් පේට් එක. මේ තියෙන ෆ්ලෝට් පේට් එක. මේ තියෙන පීඩොක් එක. මේක ඇවිල්ලා ඩිෆරන්සර් පීඩොක් එක. මේක ඇවිල්ලා මේන් පීඩොක් එක. පීඩොක් එක දෙකට කැඩලා තමයි මේ ඔලොක් මැෂින් වල එන්නේ. පයිට්‍රෙඩ් වලට ඒක පොදුයි. හරි. ඊළඟට බලමු. ඊළඟට මේ පොඩියට තියෙන්නේ අපර් ලූපරය. ඔයාලා මැෂින් එකේ පාර්ට් එකක් ගන්නව නම් දැන් කඩේකට ගිහලා මැෂින් පාර්ට් එකක් ගන්නව නම් මැෂින් එකේ මොඩල් එක තියෙනවා. මොඩල් එක කියලා අපර් ලූපරය වුණ නම් අපර් ලූපරයක් ඉල්ලන්න. මේක ලෝවර් ලූපර් එක. ඊළඟට තියෙනවා ට්‍රෙඩ් ගයිඩ් තියෙනවා. මේවත් ඇවිල්ලා ට්‍රෙඩ් ගයිඩ්. මේව නම් මැෂින් පාර්ට් බුක් එකෙන් තමයි මේව නම් බලලා ඕඩර් කරන්න ඕන. ලේසියෙන් මේව නම් ඩැමේජ් වෙන්නේ නැහැ. මේ සියල්ලටම කියන ට්‍රෙඩ් ගයිඩ් කියලා තමයි කියන්නේ නම්. මේක ඇවිල්ලා නීල් ගාඩ් එක. මේක ඇවිල්ලා ලූපර් හෝල්ඩර් එක. ලෝ ලූපර් හෝල්ඩර් එක. මේල පුට් බාර් එක. පුට් බාර් එක කියලා කිව්වම ඒක දෙනවා පුට් එක. රෙගුලේටරය. ප්‍රෙෂර් පුට් රෙගුලේටරය. මේක ඇවිල්ලා හෑන්ඩ් පුට් ලිෆ්ටර් එක. මට පොඩි දෙයක් කියන්න බැරි වුණා. මේ ඕලොක් එකේ නයිෆ් දෙක ඕලොක් මැෂින් එක උඩ පැත්තේ තියෙන අපර් නයිෆ් එක. ඔය මාක් කරලා පෙන්නන්නේ අපර් නයිෆ් එක. මැෂින් එකේ යට පැත්තේ තියෙන්නේ ලෝ නයිෆ් එක. ඔය උඩින් පෙන්නන්නේ ඒක. සාමාන්‍යයෙන් ඉච්චර මේකෙන් යන්නේ නා. මේක නම් යට මෝටර නැහැ. මේක මෝටරයක් නැහැ. මේක ඩිලෙක්ටර් මෝටර එකක් තියෙන්නේ. මෙතන තියෙනවා ඩිලෙක්ටර් මෝටර එකක් තියෙන්නේ. හරි, අලුත් වීඩියෝ එකකින් මම සමු ගන්නවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.